ආයිබෝ ඒවා මම ඔන්නද අර කිව්වා වගේ ගෙදර තියෙන හරි ඉඩමේ තියෙන පොල් හොඳ පොල් ගහක් තෝරගෙන ඒකේ කොහොමද හරි පොල් පැලයක් හදාගන්නේ කියලා දෙන වීඩියෝ එක කරන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ පොල් පැලේ නම් හරි පොල් පැලයක් නෙමෙයි. මේක මේ වත්තක අයින් කරපු පොල් ගෙඩියකින් පැලවෙච්ච එකක්. මේක මේ බෝරෝන් උණුදාවේ නිසා කොළ පොඩ්ඩක් කර්ල් වෙලා තියෙනවා. වතුර සහ බෝරෝන් අඩු වුණාම තමයි මේක වෙන්නේ. ඉතින් හැබැයි මේකටත් සිනර්ජි කප්තුර කියන හොර භාවිතා කරලා අපිට පුළුවන් මේකත් හොඳ පොල් පැලයක් කරන්න. කවුරු හරි කෙනෙක් චැලෙන්ජ් කරනවා නම් ඒකත් බාර අරගෙන මේ පොල් ගහ තව අවුරුදු 4කින් 5කින් හොඳට පොල් හැදෙන ගහක් බවට පරිවර්තනය කරලා පෙන්වන්නත් පුළුවන්. මේක මට පෙන්වන්න ඕනේ මම මේක ගෙනාවේ. දැන් මේ පොල් ගෙඩිය මේ ස්වභාවිකව වැටුනහම පැලවෙන විදිය තමයි මේ පැලවෙලා තියෙන්නේ. එතකොට මේ මූල පද්ධතිය ඊටාම ඉක්මනින් පොළොවට ඇදගෙන තියෙනවා. නමුත් අපි පැල කරනකොට බාස්කට් එකේ මේ විදිහට තමයි පැල කරන්නේ. මේ පැල කරාට පස්සේ මෙතනින් ගහ පැලවෙනවා. මේ මුල් මේ වටෙන් පල්ලෙහාට ගිහින් තමයි මේ පොළවේ තියෙන පෝෂණය ඇද ගන්න ඕනේ. මේ බාස්කට් එකේ තියෙන පෝෂණය ඇද ගන්න ඕනේ. ඒක නිසා ඒකට විශාල කාලයක් යනවා. ඒ කාලය තුල මේ ගහ අන්න ඒක තමයි අපි ගොඩක් වෙලාවට පැල ඉඳලා ගොඩක් කල් අපේ ගස් පීදෙන්නේ නැතුව තින්නේ. ඒ තියෙන අර අපි අර කරන වැරද්ද නිසා. ඉතින් අපිට පුළුවන් නම් පොල් ගෙඩිය බාස්කට් එකක් ලොකු බාස්කට් එකක මේ වගේ ඉඳන්න. එහෙම නැත්නම් පොළවේ වුණත් පාත්ති හදාගත්තට පස්සේ මේ ආකාරයට ඉඳන්න හොඳයි. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ ගෙඩිය සාමාන්‍ය හොඳ පොල් ගෙඩියක්. ඒ කියන්නේ දවස් 50කට වැඩි 50ක් 55ක් වෙනකොට පොල් ගෙඩිය ස්වභාවිකව පැහිලා වැටෙන කාලේ තමයි හොඳම පොල් ගෙඩිය අපිට මේ වතුර හොලවල බලලා මේව කරන්න පුළුවන්. ඉස්සර නම් කිව්වා පොල් ගහට නැගලා බෑග් එකකට දාලා කඩලා බිමට දාන්න නැතුව ගේන්න ඕන කියලා. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ස්වභාවිකවම හදාගන්නේ පොල් ගහ උස යන්න එයා ලෙල්ල ඝනකම වැඩි කරනවා. ඇතුලේ කෙඳි ගතිය වැඩි කරනවා. ඒකත් එක්ක පොල් ගෙඩිය කොහොමද බිම වැටෙන්නේ නැහැ. වැටුණට බිඳෙන්නේ නැහැ. ඉතින් මේ පොල් ගෙඩිය කියන්නේ ඇත්තටම වතුරට වැටිලා ගහගෙන ගිහිල්ලා හරි පැත්ත හැරිලා පැලවෙන දෙයක්. මේක මේ ලොකු වලවල් කපලා ඔය කියන විදිහට මේ ගොඩාක් දේවල් කරලා ඉඳන්න ඕන එකක් නෙමෙයි. මේක බොහොම පොඩියට මෙන්න මේ පැලේ මෙන්න මේ ටික විතරක් උඩට හිටින්න මේ ප්‍රමාණය ඉඳගත්තා නම් අපිට හොඳ පොල් පැලයක් හදා ගන්න පුළුවන්. මොකද අපි හැමතිස්සෙම ස්වභාව ධර්මයත් එක්ක දේවල් කරනකොට ඒක විද්‍යානුකූලයි. මොකද ඒක නැචරලි හැදිලා තියෙන්නේ මේ විදිහට. ඉතින් හොඳ පොල් පැලයක් හදාගන්න හොඳ පොල් ගෙඩියක් තෝරගන්න ඕනේ. ඒකට අවුරුදු 25ක් 50ක් අතර තියෙන පොල් ගහක් ගන්න ඕනේ. ඒ පොල් ගහේ අතු එල්ලෙන එහෙම නැත්නම් ගෙඩි අර කලටි වගේ කඩාගෙන වැටෙන ගහක් වෙන්නත් හොඳ නැහැ. බලන්න ගෙඩි සාමාන්‍යයෙන් 8 10 12 කියන ප්‍රමාණයන්ගේ ගෙඩි තියෙන සාමාන්‍යයෙන් මේ වගේ අපි දෙන අත් දෙකෙන් ඇල්ලුවට පස්සේ මේ ප්‍රමාණය හොඳ නිරෝගිමත් පොල් ගෙඩියක් ගන්න. මයිට් හානිය නැති ඒ වගේ ගෙඩියක් බලලා ගත්තොත් අපිට හොඳ පොල් පැලයක් ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. ඒක තැම්පත් කරන ආකාරය පොළවේදී කොහොමද තියන්නේ කියලා ඉවර වෙලා මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්න. අද මම ගෙනාවේ පොල් ගෙඩියක් කොහොමද තෝරගන්නේ කියලා පැල කිරීම සඳහා. බොහොම ස්තුතියි.